මේ හදන්න යන්නේ කෑමක් නන් නෙවෙයි. මේ හදන්න යන්නේ බීමක්. හරි. මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ මෙනේරි. ඔයාලා අහලා ඇති මෙනේරි කියන්නේ මොනවද කියලා. ඉතින් මෙනේරි ටික මේ විදිහට සෝදලා අරගෙන අපි දාගන්නවා මුට්ටියකට. ඉතින් මේ මුට්ටියට දාගෙන අපි මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. සාමාන්‍ය බතක් ඉදෙන විදිහට අපි වතුර ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට අපි එකතු කරගන්නවා එනසල් කුඩු ටිකක්. ඉතින් මෙනේරි කියන්නේ ගොඩක් ගුණ කෑමක්. මේකේ බත් විදිහට හදලත් කනවා. ඊට අමතරව කැඳ හදනවා. එකක් පැණි රසට හදනවා. අනිත් එක සාමාන්‍ය සුදු ලුණු එහෙම දාලා ඒ විදිහට හදා ගන්නවා. ඉතින් මේ දෙකම ගොඩක් ගුණ කෑම සහ බීම. ඉතින් මේකට අපි එකතු කරගන්නවා දැන් ලිපේ තියලා මේ බත් ටිකක් තැම්බීගෙන යනකොට අපි එකතු කරගන්නවා ලුණු ටිකක්. ඉතින් බත හොඳට මිදුණට පස්සේ අපි මේකට එකතු කරගන්නවා කිරි ටිකක්. කිරි ටික එකතු කරලා ඊට පස්සේ අපි එකතු කරගන්නවා මේකට සීනි හැඳි දෙකක් විතර. ඒක ඉතින් ඔයාලා ගන්න ප්‍රමාණයත් එක්ක තමයි තීරණය වෙන්නේ. ඔයාලා සීනි කන්න ප්‍රමාණයත් එක්ක, ඒ කියන්නේ ඔයාලා කැඳ හදා ගන්න ප්‍රමාණයත් එක්ක. ඉතින් මේ විදිහටම තමයි සීනි වලට කැමති නැති කට්ටියට පුළුවන් සුදු ලුණු ටිකක් එහෙම දාලා බත් එකත් එක්කම සුදු ලුණු එක තැම්බෙන්න අරින්න. ඊට පස්සේ මේ විදිහටම ලුණු ටිකක් දාලා ගම්බිරිස් කුඩු ටිකක් දාලා මේක හදා ගන්න පුළුවන්. ඉතින් අපේ කැඳ එක නම් ඔන්න රෙඩි වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අම්මා ඉතින් ලොකු ග්ලාස් එකකට දාලා දෙනවා බොන්න කියලා. ඉතින් උණුවෙම මේක උදෙන්ම බීපුවාම ආය වෙන කෑමක් ඕන වෙන්නේ නැහැ උදේට. ඉතින් ඔයාලත් මේක හදාගෙන බීලා බලන්න. මේක හදන්න එච්චර අමාරුත් නෑ. බබෙකුට උනත් දෙන්න පුළුවන්, කිසිම ගැටලුවක් නෑ. ඉතින් රසම රස, ඒ වගේම ಗುಣ කෑමක්, ಗುಣ බීමක්. ඉතින් try කරලා බලන්න. මෙනේරි වලින් තවත් කෑම හදා ගන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න.